පුරා සැරිසරලා ගිය තැන කප් ගහලා ආවෙමි මම සිය රට බලලා ඉන්න වෙලේ මං කැමති ටිකක් වෙනස් කෑම අපි නිතර කන කෑම වලට වඩා ටිකක් වෙනස් දේවල් අපේම අමුද්‍රව්‍ය වලින් හදන්න පුළුවන් අලුත් දේවල් එකතු කරගෙන කෑම හදන්න. ඒ නිසාම තමයි ශ්‍රී ලාංකීය කෑම, විදේශ කෑම අපිට හුරු පුරුදු විදිහට හදලා ඉවරලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද හදන්නේ මාළු. මාළු කියපු ගමන් මොනවද මතක් වෙන්නේ? මාළු කරියක් අනේ නැත්තම් මාළු ස්ටූ එකක්. ඔහොමත් නැත්තම් මාළු බැදලා අපේ අය මාළු බදිනකොට කරවෙන්න බදිනවා. ඇතුළත් කරයි එළියත් කරයි පරණ සෙරප්පු වගේ. කණ්ඩ දෙයක් නැහැ කටුත් කර වෙලා. එහෙම කරන්න එපා. අද මම මාළුව හදන්නේ ටිකක් වෙනස් විදිහකට. ඒ නිසා මම හිතුවා මේ මාළුවට හොඳ සීසනින් එකක් හදන්න ඕන කියලා ඉවරලා පෑන් එක ලිපේ තියන්න අද සූදානම් වෙන්නේ වෙනත් විදිහකට හදන්නේ. මොකද්ද පෑන් එක ලිපේ තියන්න නැතුව මාළු එක්ක හදන හොඳම ක්‍රමය කියන්න බලන්න. ඔන්න කියන්න ඉස්සෙල්ලා මම ඔයගලන්ට කියන්නම් මම මොකද්ද හදන්න ක්‍රමයට රස එකතු කරගන්න හෝඩුවාව. විජය ෆිෂ් කරි පවුඩර් මාළු කරි 3-5 ඔයාට රෙඩ් කලර් එකට එමත් නැත්නම් මිරිසට හදාගන්නත් පුළුවන් කිරට හදාගන්නත් පුළුවන් මේක ඇත්තටම සියලු රසය නැත්නම් 3-5 එකතු කරලා හදපු අපූර්ව මිශ්‍රණයක් මාළු කරි හදන්න ලංකාවේ නෙමෙයි ලෝකේ කොහේ හිටියත් අනේ අපි නම් දන්නේ අම්මට කෝල් කරලා අහන්න ඕන කියලා සමහරව එහෙ ඉඳලා මෙහෙට කෝල් කරනවා ඒ ඕනේ දැන් ගත්ත මාළු දැම්මා වතුර දැම්මා කිරි දැම්මා සටපටාස් ගාලා මාළු කරිය රෙඩි. ඉතින් මේක හරිම හොඳ දෙයක් ඔයගලන්ට පාවිච්චි කරන්න. නමුත් මේකෙන් මම පොඩි කම්බිනේෂන් එකක් දාලා මේක එකතු කරගෙන තමයි මගේ සීසනින් එක හදාගන්නේ. මම මේ දෙකටම හරි කැමතියි. කිරට හදන එකටත් කැමතියි, මිරිසට හදන එකටත් කැමතියි. මෙන්න මෙහෙම පැකට් එක විවෘත කරලා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ දෙකෙන්ම චුට්ට ගන්න. මම දෙකෙන්ම චුට්ට ගත්තට ඔයාට කැමති කිරට නම් මිරිසට නම් ඔයාට ඒ විදිහට ගන්නත් පුළුවන්. මේවා වෙළඳපොලේ තියෙන නිසා අපිට ආයේ කරදර වෙන්න ඕනේ නැහැ. සියලු දේවල් එකතු කරලා තියෙන්නේ. රයිට්. දැන් මේ මිරිසට හදන එකේ තියෙනවා පොඩි වැඩිපුර එකකුත්. මේ මොකද්ද? අර ඉස්සර තියෙන්නේ ටෙලිවිෂන් එක සමග ඇන්ටෙනාව නොමිලේ කියලා. මේ කරි මිරිසට හදන එක එක්ක ගොරකටික නොමිලේ. මේකයි ගොරකයි දෙකම එකට දාලා තියෙන්නේ. මේ තියෙන්නේ කිරට හදන එක. රයිට්. අපි ගොරකයක පාවිච්චි කරන්නේ මෙන්න මම කිරට හදන එකෙන් කිරට හදන මිශ්‍රණයෙන් චුට්ටක් දාගත්තා විජය. මේ බලන්න ඒකේ තියෙන ස්පයිසස් ටික සුවඳ මෙතනට එනවා. නියමයි. ඊට පස්සේ මිරිසට හදන එකනොත් මෙන්න මෙහෙම චුට්ටක් දාගන්න මේ බලන්න. ඕ ඒකනොත් පොඩ්ඩක් දාගන්නවා රතු පාටට ඒක තියෙන්නේ කිරට හදන එක තියෙන්නේ කහ පාටට. චුට්ටයි දාගත්තේ වැඩිපුර දාන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ මම අනියන් චුට්ටක් චොප් කරලා ගන්නවා. මේ බලන්න අනියන් චොප් කරන ක්‍රමේ මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. මෙන්න මේ විදිහට කපා ගත්තා. රයිට් මැදින් V එකක් කැපුවා. ඊට පස්සේ මෙන්න මෙහෙම 1 2 3 කියලා ඉවරලා හිමීට අපි ඒකට කියනවා ලියා ගන්නවා. එහෙමත් නැත්නම් මෙන්න මෙහෙම සෙපරේට් කර ගන්නවා. නමුත් කම්ප්ලීට් සෙපරේට් වෙන්නේ නැතුව යන්න මෙහෙම කපා ගන්නවා. beautiful. ඊට පස්සේ මෙහෙම 1 මෙහෙම 2 ඊට පස්සේ යටට තව එකයි ඊට පස්සේ ආය කතා දෙකක් නැහැ ලස්සනට චොප් කරගන්නවා මේ බලන්නකෝ ආසයි මේ වගේ දේවල් මගේ ස්ටුඩන්ට්ස්ලටත් මම කියනවා මගේ ඉන්ස්ටිටියුට් එකට එන අයට මොකද මේවා ඉගෙන ගත්තට පස්සේ හොටෙල් එකකට නෙමෙයි ගෙදර කන බොන ඒවත් ලස්සනට ක්‍රමානුකූලව හදලා කපලා උයා ගන්න පුළුවන් රයිට් චොප් කරගත්ත අනියන් ටිකත් මේම දා ගන්නවා මේ perfect look at this චොප් කරගත්ත අනියනුත් ලස්සනට දාගත්තා. දැන් අපේ මිශ්‍රණය දෙකෙන් දාගත්තා. ඊට පස්සේ මම සූදානම් වෙනවා මේකට තවත් දේවල් කීපයක් ලෑස්ති කරගන්න. ඒවා ඇත්තටම ලොකුවට කපන්නේ මෙන්න මේවා ටික ලෑස්ති කරන. මොනවද මේවට කියන්නේ? ලීක්ස්. ලීක්ස් ටිකක් අරගෙන ඒකටත් අපි වාචනයක් ගමු. එතකොට ඔයගොල්ලන්ට හොඳට පේනවා. මම මේ වාචනේ පැත්තකින් තියලා ලීක්ස් ටික arrange කරගන්නවා ටිකක් ලොකුවට. මේ බලන්න. මෙහෙම ස්ලාන්ට් එකට කපනවා. ස්ලාන්ට් එකට. right කොළ පාට කොටසෙනුයි කහ පාට නැත්නම් සුදු පාට කොටසෙනුයි ටිකක් මෙහෙම අහුරක් විතර යමෙකෝ ඇහුවොත් එimhe කොච්චරක් දෝ කියලා ඉවරලා අහුරක් කියන්නකො අහුරක් කියලා කියන්නේ අතට අහු වෙන ප්‍රමාණයක් right ඊට පස්සේ අමු මිරිසුත් මෙහෙම චූටියට කපා ගන්නවා look at that perfect වැඩි නෙමෙයි ටිකක් කපාගෙන අමු මිරිස් ටික ඇත්තටම මගේ මිශ්‍රණයට දා ගන්නවා මෙන්න මේ විදිහට nice එළවලු ගන්න කඩේ යන්න ඕන නෑ මගේ ඇග්‍රෝ garden එකට යනවා කෙලින්ම මගේ විජය ඇග්‍රෝ garden එකෙන් ගෙනාවු මගේ vegetable and herb garden එකට තමයි මම දැන් කෙලින්ම යන්නේ. ඔයාවත් මම මීට ඉස්සෙල්ලා එක්කන් ගිහිල්ලා තියෙනවා. දැක්කේ නැත්තම් එන්නකෝ අපි යන්. This is my beautiful and fresh vegetable and herb Vijay Agro Garden.
මේ විජය ඇග්‍රෝ ගාඩන් එකෙන් මේ ගෙනාපු එළවලු ටික තමයි මම මේක තියලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි වස විස ඒ වගේම නැත්නම් රසායනික පොහොර නැති අපූර්ව එළවලු සහ හර්බ්ස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම හරි කැමතියි මේවා ආයේ ෆ්‍රිජ් එකේ දාලා තියෙන්න ඕනේ. කෙලින්ම මේ ගහෙන්ම කඩා ගන්න. මේ මොනවද? සැල්දිරි එහෙමත් නැත්නම් සෙලරි. මෙහෙම අත්තක් දෙකක් කඩාගත්තා කියලා ගහ මැරෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා කොත්තමල්ලි කොළ. කොත්තමල්ලි කොළත් මෙහෙම අහුරක් එහා පැත්තෙන් කපා ගන්නවා. මේ බලන්න කොත්තමල්ලි කොල්ලේ ගහේ මල් ඇවිල්ලා බොහොම සරුවට හැදිලා තියෙන්නේ. තක්කලි ගෙඩියකුත් ගත්තා මෙතනින්. ඊට පස්සේ මිංචි කොළ චුට්ටක්. මිංචි කොළ චුට්ටයි ගොඩක් නෙමෙයි. මිංචි කොළ අත්තක් දෙකක් මෙන්න මෙහෙම ගන්නවා. ඊට පස්සේ කැරට් එකකුත් ගන්නවා. මේ බලන්න කැරට් එකකුත් ගන්නවා. තව ඔයාලට ඕන නම් මේ බලන්න බෝංචි චුට්ටකුත් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට් ඔක්කොම ටික කඩෙන් අරගෙන ගෙදරට එනවා වගේ මෙහෙම තියාගත්තා. දැන් මේවා ඔන්න මම සූදානම් කරගන්න යන්නේ. මේ හැමදේම ඔයගලන්ට සජීවීව පෙන්වන්නේ. සමහර අය ජීවිතේටවත් උයලා නැහැ කියලා කියන්නේ බොහොම ආඩම්බරෙන්. නමුත් ඒක හරි ලැජ්ජාවක්. ඔයා ඒ රටේ මේ රටේ කොයි රටේ හිටියත් උයන්න දැනගන්න ඕන. ඉතින් ඔන්න ගත්ත පීලර් එක. දැන් මේකට මොකද්ද කියන්නේ? පීලර් එක. සමහරු දන්නවා, සමහරු දන්නේ නැහැ. ඒ නිසාවෙන්ම නොදන්න අයට කියලා දෙනවා. දන්න අය හොඳට බලා ගන්නවා. මේ බලන්න පීලර් එකෙන් මේ විදිහට පීල් කරන එක හරිම ලේසි ඕනෙක් කෙනෙකුට පුළුවන්. නමුත් හරි ක්‍රමයට පීල් කරන්න ඉගෙන ගන්න ඕන. ඒකත් ඉතාමත්ම හොඳයි. ඊට පස්සේ මේ පැත්තට මෙන්න මෙහෙම පීල් කරනවා. right? here we go. දෙපැත්තටම පීල් කරගත්තට පස්සේ අපේ කැරට් අලේ හොඳ ලස්සනට සුද්ධ වෙලා තියෙන්නේ. right? beautiful. ඊට පස්සේ අපි ඒක හොඳට හොද ගන්නවා පීලර් එකත් එක්කම. දැන් මේක අපිට පුළුවන් වෙනද වගේම අපිට කොටු කපා ගන්න පුළුවන්. නමුත් මට මෙතන ඉඳලා කොටු කපා ගන්නවට වඩා ටිකක් වෙනස් විදිහකට කපා ගත්තොත් හොඳයිනේ කියලා. vegetable cuts ගණනාවක් තියෙනවා. නමුත් මම කැමති මේ කැරට් එක මේ විදිහට දිගටම පීල් කරලා peeled carrot මේ බාන්න මේක ඕගොල්ලෝ මං හිතන්නේ එච්චර යූස් වෙන කට් එකක් කියලා වෙරලා ඕගොල්ලන්ගේ කෑම හදද්දි. කෙලින්ම පීලර් එකෙම මම මේක පීල් කරගන්නවා දිගටම. මේ බලන්න. මම මේ විදිහට එකතු කරන වෙනස් ආකාරයන් නිසාම තමයි මං හිතුවේ ඔයගොල්ලන්ට මේක කියලා දෙන්න කියලා වෙලා. මේ බලන්න. අපි ස්කින් එක විතරක් නෙමෙයි මුළු කැරට් එකම මෙහෙම පීල් කරලා ඉවරලා අපිට පුළුවන් අපේ ඩිෂ් එකට එකතු කරන්න. නැත්නම් අපි හදන්නේ අපූර්ව ෆිෂ් ඩිෂ් එකක්. මම තාම කිව්වේ නැහැ මොකද්ද කියලා. එහෙම තමයි. ඔක්කොම එක සැරේ කිව්වොත් එimhe කිසි අගයක් නැහැ. ඒ නිසා මම හදන එක ඉවරනකම් බලන් හිටියොත් ඔයා දන්නවා මොකද්ද අද හදන ඩිෂ් එකේ නම කියලා වෙලා. Look at this. Here we go. ඔන්න අපි කැරට් එක පීල් කරගත්තා. මේ විදිහට පීල් කරගත්ත කැරට් ඔයාලට පුළුවන් සැලඩ් එකකට දාන්නත්. එහෙමත් නැත්නම් වෙනත් අනවශ්‍ය කොටස් විසි කරන්නේ නැතුව සම්පූර්ණ කන ආහාරයකට මෙන්න මේ විදිහට දාගන්නත් පුළුවන්. කෙසේ වෙතත් කමන්නේ. ඔන්න කැරට් එක පීල් කරලා එහා පැත්තෙන් තියාගත්තා. ඊට පස්සේ අපි chopping board එක clean කරලා අපි ඊළඟ වැඩේට යමු. කුස්සිවල තියෙන සමහර අයගේ ඩස්ට්බින් එහෙම නැත්නම් garbage ඒවා අතින් මෙහෙම උස්සලා නැත්නම් අතින් තද කරලා කොයිම වෙලාවකවත් කරන්න ඕනේ නැහැ. leg operated garbage එකක් තියාගන්න එක හොඳයි. මොකද කුස්සිවල කොයිම වෙලාවකවත් garbage එක අතින් ඇල්ලීමක් කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි chopping board එක between the task එහෙමත් නැත්නම් වැඩ කරන අතරතුරේ හොඳට පිරිසිදු කරලා cross contamination එක අවම කරගන්න ඕන. cross contamination කියන්නේ ආහාර වර්ග දෙකක් අතරතුරේ වාගේ ආහාර නරක වෙන්න එහෙමත් නැත්නම් contaminate වෙන්න තියෙන chances හරි වැඩි. ඒ නිසා ඒවා ඉතාමත් වැදගත් දේවල් hygiene reasons වලට. Okay, here we go. ඔන්න දැන් අපි ඔක්කොම ටික සූදානම් කරලා තියෙනවා. ඊට පස්සේ මා ළඟ තියෙනවා බෝංචි චුට්ටකුත් මං විජය ඇග්‍රෝ එකකින් ගාඩන් එකකින් ගෙනාපු බෝංචි චුට්ටකුත් ඒවත් ටිකක් මම මේ අපූර්වට සූදානම් කරගන්නවා. මේ ඔක්කොම අම්මලා ගෘහණියෝ දන්නේ අය ඒවා. නමුත් යමෙකු ප්‍රථම වතාවට කුකරි වර්ල්ඩ් එකට නැත්නම් කල්නරි ගැස්ට්‍රොනොමි වර්ල්ඩ් එකට එනවා නම් ගෙදර කෑම උයන්න හෝ Tamanට උයා ගන්න මේක හොඳ chance එකක්. Here we go. මෙන්න French bean style එකට slant එකට මම මේක කපා ගන්නවා. මේ බලන්න. French bean style එක. Look at that. Look at that. දැන් අපේ ශ්‍රී ලංකන් ලෙවල් එකට මැච් වෙන ඉන්ටර්නැෂනල් ඩිෂ් එකක් තමයි මම මේ කරන්න යන්නේ. මොකද්ද කියලා ඇහුවොත් එහෙම ඕගොල්ලන්ට වැඩසටහන ඉවර වෙනකන් බලන් හිටියොත් නැත්නම් මේ රෙසිපි එකේ සම්පූර්ණ ටික බලන් හිටියොත් ඕගොල්ලන්ට අපූර්වට තේරෙයි. නමුත් මේකට විශේෂ දේ තමයි මම එකතු කරන විජේ ප්‍රොඩක්ට්ස් වලින් එන රසයත් මෙතකයි කියන්න බැරි නිසා මේ ಜಾති දෙකෙන්ම චුට්ට චුට්ට දාගත්තා. right. here we go. ඔන්න දැන් අපි කපාගත්ත leeks තියෙනවා, beans තියෙනවා, ඒ වගේම තව මොනවද තියෙන්නේ? තව තියෙනවා මෙතන අනියන් ඒ වගේම green chili සහ
අපේ මික්ස්චර් එකට දාගත්ත අනිත් ඒවා ටික. ඔන්න අපි මේ dry ingredients ටිකත් මේ විදිහට මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ මම කෙලින්ම ගන්නවා මගේ මාළුවාව. මාළුවා සුද්ධ කරලා තියෙන්නේ. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. අනවශ්‍ය දේවල් ඉවත් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපූර්වට ස්ලිට්ස් කපා ගන්නවා. දෙපැත්තම අපූර්වට මෙහෙම ස්ලිට් කපා ගත්තට පස්සේ මාළුවාගේ මෙහෙම කොටස් වෙන් වෙනවා. අපි මේක කරන්න හේතුව තමයි අපිට මේක ඇතුලේ සීසනින් එක හොඳට අල්ලගන්න. මම ලෙමන් ස්ලයිසස් ටිකක් කපා ගන්නවා. නැත්නම් ඔයාලට ලෙමන් නැත්නම් ලයිම් ගන්නත් පුළුවන්. ලෙමන් or ලයිම්. කපලා ඒක සම්පූර්ණ එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක මෙහෙම දෙකට කපන්න. look at this. දෙකට කපා ගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් onion rings ටිකක් කපා ගන්න half rings. onion half rings. onion half rings කපා ගත්තා. ඊට පස්සේ tomato half rings මෙන්න මෙහෙම කපා ගන්නවා tomato half rings. here we go. මේ ඔක්කොම homework ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් වැඩේ ඉවර වෙන්න ඉස්සෙල්ලා මේවා ඉගෙන ගත්තොත් හරිම ලේසි. දැන් ඔන්න මගේ ස්ලිට්ස් වලට යන්න ඉස්සෙල්ලා මම මේකට එකතු කර ගන්නවා ලුණු මගේ මිශ්‍රණයට. ලුණු චුට්ටක් විජේ ලුණු කියන එක ආයෙ අමතක කරන්න එපා. විජේ ලුණු. ඊට පස්සේ මම එකතු කර ගන්නවා ගම්බිරිස්. here we go. fresh ගම්බිරිස්. මෙහෙම එකතු කර ගන්න අපූර්වට මේ. wow! දැන් ඔන්න මම තවත් ග්ලව් එකක් දාලා මේ මිශ්‍රණය අපූර්වට එකතු කරනවා මගේ ස්ලිට්ස් වලට මාළුවාගේ මේ. here we go. මෙන්න මෙහෙම ස්ලිට්ස් මෙහෙම ඇරලා අපූර්වට එකතු කරනවා. look at this. perfect. මෙහෙම ස්ලිට්ස් වලට මේක මෙන්න මෙහෙම එකතු කර ගන්නවා. මේ පැත්තටත් එකතු කරනවා. ඊට පස්සේ මේ පැත්තට හරවලා මේ පැත්තටත් එකතු කරනවා. there we go. ඊට පස්සේ මම කපාගත්ත ලයිම් ඒ වගේම අනියන් සහ ටොමැටෝස් මේක ඇතුළට මෙන්න මෙහෙම එකතු කර ගන්නවා. මේ බලන්න 1යි 2යි කැමති විදිහට කැමති ලේයර් එකක් මෙහෙම තියලා මෙන්න මෙහෙම එකතු කර ගන්න. මේ බලන්නකෝ. ඒකෙනුත් වෙන්නේ ෆ්ලේවර් වෙන එක. very beautiful easy. 1යි 2යි 3යි කියලා වෙරලා අපි මේවා එකතු කර ගන්නවා. මෙහෙම එකතු කරගත්තාම අපේ මාළුවා ලස්සන වෙනවා, සැරසෙනවා. beautiful. ඒ වගේම ෆ්ලේවර් එකත් එකතු වෙනවා. nice. look at that. අනිත් පැත්තත් හිමීට හරවල ඉවරලා අපි මේ විදිහටම එකතු කර ගන්නවා. let's do this. that's easy. nice. perfect. ඔන්න ඔය විදිහට ඔක්කොම කැලි ටික කිසි ලෝභකමක් නැතුව ලස්සනට එකතු කරා. මේ බලන්න මේ මාළුවා fully loaded. හරිම ලස්සනයි. ඔක්කොම එකතු කරලා ඉවරලා රසට මෙහෙම තියෙද්දි මේක ඉතුරු වැඩ ටික කරන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. ඒ මොකද්ද කියලා ඉවරලා මම කියන්නේ මේ මාළුවා මෙන්න මේ විදිහට හිමීට අරගෙන මෙහෙම තිබ්බට පස්සේ අපි බලමු මොකද්ද අපි ඉතුරු කරන වැඩේ කොහොමද ඒක කරන්න කියන එක අපි කියමු අපි කරමු අපි බලමු ඒක හරිම ආස වැඩක් මේ බලන්නකෝ paper bag cooking ඒ මොකද්ද අපි බෑග් එකක දාලා තමයි මේක උයන්නේ මේක හරිම චමත්කාර ජනක ආස්වාද ජනක cooking style එකක් ඒ අතරතුර මම oven එකේ තමයි මේක උයන්නේ oven එක දැන් heat වෙන්න දාලා තියෙන එකට අපි කියනවා preheat කියලා 175 degrees වලට preheat වෙන්න දාලා තියෙන්නේ මොකද්ද මේ paper bag එක ඔන්න paper bag එක හදන්නයි යන්නේ මේ කඩෙන් ගේන්න දෙයක් නැහැ මේක අපි හදන්න ඕන මෙතනදී ඔන්න මම ඇලුමිනියම් ෆොයිල් එකක් ගත්තා ඇලුමිනියම් ෆොයිල් එක මෙහෙම යටින් තියලා ඒක ලස්සනට මෙහෙම ඉරා ගන්නවා මේ විදිහට පැත්තට රයිට් ඊට පස්සේ ඒකට උඩින් තියෙනවා බේකින් පේපර් එකක් මේ බලන්න එකක් තියාගන්නවා ඇලුමිනියම් ෆොයිල් එක එක පැත්තකට බේකින් පේපර් එක මෙන්න මේ පැත්තට තියාගන්නවා තියාගෙන ගත්ත ග්ලව් එකක් කෙලිම මාළුවා ඔයාලට පුළුවන් ගන්න මේක උඩින් තියාගන්න ඊට ඉස්සෙල්ලා ඔයාලට පුළුවන් චුට්ටක් මේකට ඔයිල් පොඩ්ඩක් මෙහෙම එකතු කරගන්න there we go මාළුවා බොහොම ප්‍රේසමින් ගන්න මොකද අපි ඒක ලස්සනට ඩ්‍රෙස් කරලා සීසන් කරලා තියෙන්නේ ඩ්‍රෙස් කරලා කියන්නේ ඔක්කොම එකතු කරලා සීසන් කරලා තියෙන්නේ ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ විදිහට තව චුට්ටක් සීසනින් එක හැම පැත්තටම දානවා මේ බලන්න කිසි ලෝභකමක් නැහැ look at this one වටේටම දානවා මේ දෙහි කෑල්ලක් තියෙනවා ඒකත් දානවා right මේවා ටික ඔක්කොම දානවා මේ මිශ්‍රණයට මම දාගත්ත විජය ෆිෂ් curry powder මාළු රසය එහෙමත් නැත්නම් කිරට සහ මිරිසට දෙකටම තියෙන එකෙන් චුට්ට දාගත්තා. ඒ චුට්ට දාගත්තාම දෙකේම රසය ආස වෙන්න එකතු වෙනවා. මොකද සමහර අය එක එක අයට චුට්ට කැමතිනේ. එයාටත් කැමති, අරයටත් කැමති. ඒ නිසා ඒ දෙන්නගෙම එකතු කරගත්තා රසට. ඕකේ. ඊළඟට මම ලීක්ස් ටිකක් එකතු කරනවා. මේ බලන්නකෝ මේවා නිකන් අපූර්ව දේවල් ලීක්ස් චුට්ටක් එකතු කරගත්තා. ඊට පස්සේ මම ගෙනාපු
අනිත් හර්බ්ස් වලින් චුට්ටක් එකතු කරගන්න. මොනවාද? කරපිංච කොළ සහ සැල්දිරි. ඔක්කොම හොදලා තියෙන්නේ. ඒකත් එකතු කරගත්තා. මම අර පීල් කරගත්ත කැරට් තියෙන්නේ. ඒකත් එකතු කරගත්තා. ඊට පස්සේ ඔන්න බීන්ස් ටිකකුත් එකතු කරගත්තා. දැන් මේ ඔක්කොම එකතු කරලා තියෙන්නේ. සියලු දේ එකතු කරලා ඉවරලා මම මේක ලස්සනට රැප් කරනවා. රැප් කරනවා කියන්නේ රැප් sticky my cool my tippy tippy girl police my crowd want my pick up my line අන්නේ රැප් නෙමෙයි මේක ඔතනවා ඔතනවා මේ ඔතන එක තමයි මේකේ තියෙන විශේෂත්වය ලස්සනට මේක ලීක් නොවෙන්න ඔතන්න ඕන රයිට් මෙන්න මෙහෙම ඔතනවා මෙන්න මෙහෙම ඔතනවා ඔතල ඉවරලා මේකේ ලීක් නොවෙන්න මෙන්න මෙහෙම ඔතල ඉවරලා මේක එනිලොප් එකක් වගේ දෙපැත්තෙම මෙන්න මෙහෙම ඔතනවා රයිට් ඔතලා මෙන්න මෙහෙම වටේට මෙහෙම රවුන්ඩ් කරලා මෙන්න මේ විදිහේ ලස්සන එනිලොප් එකක් නැත්තම් පාර්සලයක් වගේ ඔතනවා රයිට් මේක එතුවට පස්සේ මේකේ අවශ්‍ය කරන එළවලුත් තියෙනවා මාළුවක් තියෙනවා දැන් මේකට අවශ්‍ය වෙන්නේ පොඩි තෙතමනයක් තෙතමනේට මම වයිට් වයින් ටිකක් දානවා දෙයම හිතන්න පුළුවන් මත්යසාර හොඳ නෑනේ ඇයි මේ කරන්නේ මේ වගේ දේවල් කලබල වෙන්න එපා සංසුන් වෙන්න මේක අමතක කරන්න වයිට් වයින් ටිකක් දාන්න අකමැති නම් මොනවද දාන්න ඕන? චුට්ටක් දාන්න විනාකිරි ටිකක්. විනාකිරි වගේම තමයි මේකත්. රයිට්. වයිට් වයින් චුට්ටක් මෙන්න මේ විදිහට දානවා. ඕල්රයිට්. තව චුට්ටක් දාන්න. වයිට් වයින් අපි හිතමු අඩු කෝප්ප භාගයක් විතර වගේ දැම්මා. දාලා ඊට පස්සේ මේ කපාටයත් මේ විදිහට වහනවා. පොඩ්ඩක්වත් එළියට එන්නේ නැතුව යන. මේ බලන්න. මේක ඇත්තටම පාර්සලයක් වගේ වටේම බත් පාර්සලයක් හේතුවා වගේ. රයිට්. ඊට පස්සේ වැඩි පරිස්සමට කියලා මෙන්න මේකෙන් අපි ඉතුරු ටික කව කරනවා. right මේකෙන් අපි කව කරනවා ඊටු ටික. මෙන්න මෙහෙම කව කරා පොඩ්ඩක්වත් ලීක් වෙන්නෙත් නැහැ. අපි ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට ඔතලා එතකොට හොඳට මේක ස්ටෙඩි තියෙනවා. look at that. oven tray එකත් හොඳ ගානට හීට් වෙලා තියෙන්නේ. wow look at that. whoa කෙලින්ම ගත්තා 175 degrees of centigrade. මේකට මම තෙල් චුට්ටක් දාගන්න නැත්නම් මේක ඇලෙන්න පුළුවන්. right මෙන්න මේ විදිහට ඔයිල් චුට්ටක් දාගත්තා. එතකොට ඒක ඇලෙන්නෙත් නැහැ. කරදරේකුත් නැහැ. කෙලින්ම මං මගේ මාළුවාගේ පාර්සල් එක මෙන්න මෙහෙම තියාගන්නවා. ඕ! තියාගත්තට පස්සේ උණු රස්නි ට්‍රේ එක ආයෙ අල්ලන්නේ මේක දාලා තමයි. අමතක කරන්න එපා. සමහරවිට මේක තියලා ආයෙ ට්‍රේ එක අල්ලද්දි මේක දාගන්න අමතක වෙනවා. එහෙම වෙන්න බෑ. එතකොට චූස් ගාලා අත පිච්චෙනවා. right. here we go. මෙන්න අපි දාගත්තා කෙලින්ම oven එක heat කරලා තියෙන 175 centigrade අංශක මේ විදිහට දාගෙන විනාඩි 30ක් 35ක් විතර වගේ අපි කුක් කරගන්නවා. අමතක කරන්න එපා මාළුවගේ සයිස් එක අනුව විනාඩි 45ක් වෙන්නත් පුළුවන්. විනාඩි 55ක් හෝ පැයක් වෙන්නත් පුළුවන්. here we go. අපි ඕපන් කරා. wow. හොඳ ගානට රස්නේ සුවඳයි. මෙන්න මේ විදිහට ගත්තා. අතේ වැදෙන්නේ නැතුව යන්න බොහොම ප්‍රවේශමට ගන්න ඕන. ගෙනල්ලා තියන්නත් ඕන. මෙන්න මෙහෙම ගෑස් ස්ටෝව් එකෙන්. right තිබ්බා. ඊට පස්සේ oven glove දෙක ගැලෙව්වා. ඊට පස්සේ මගේ අත් අවුරුදු ගාණනාවක් උයලා එහෙමත් නැත්නම් කුකරි කරලා සෑහෙන පිච්චිලා තියෙන නිසා මේ රස්නියක ඇල්ලීමේ සෑහෙන හැකියාවකුත් තියෙනවා. right here we go. right present කරන්න මෙන්න මේ විදිහට අන්ඩර්ලයින් එකයි මේ විදිහේ ඩිෂ් එකයි මෙන්න මෙහෙම තියාගන්න. දැන් මේ අන්ඩර්ලයින් එක තියන්නේ ලස්සනට මේකත් මෙහෙම තියන්නත් පුළුවන් මෙහෙම තියන්නත් පුළුවන්. නමුත් මං හැඩයට තියනවා. that is called art. cooking වල තියෙනවා art එකයි science එකයි maths ඔය තුන් ගොල්ලම එකතු වෙලා තමයි එන්නේ. right අත පිච්චිලා තියෙන්නේ සෑහෙන කල් උයලා. ඒ නිසාවෙන්ම මේක මෙන්න මෙහෙම විවෘත කරනවා. wow look at that. මෙන්න මේ විදිහට විවෘත කරද්දී ඔයාලට අපූර්වට දැනෙනවා මේකේ තියෙන නැවුම් බව, සුවඳ සහ උණුසුම. එහෙමත් එක්ක ලස්සනට මෙන්න 1 2 3 කියලා විවෘත කරන විදිය බලන්න. මේ wow හොඳ ගානට ඉදිලා තියෙන්නේ පොඩ්ඩක්වත් ලූස් වෙලා නැහැ. ටෙම්පරේචර් එක නැත්තම් ඇරෝමා එක. wow සුවඳයි සුවඳයි සුවඳයි. දැන් ඔන්න මේ මාළුවාව හිමීට පතිත කරන්න ඕන මගේ ඩිෂ් එකට. ඒකත් ටිකක් ක්‍රමානුකූලව කරන්න ඕන එකක්. ඔන්න මේ විදිහට අරගත්තා. දැන් මට පේනවා මාළුවාගේ වලිග කොටස මේ පැත්තේ තියෙන්නේ මේ ලස්සනට තියෙනවා. දැන් ඔන්න බලන්න මේක පතිත කරාට පස්සේ තමයි මම ඊටු ටික විවෘත කරන්නේ. මෙන්න මෙහෙම යටින් ගත්තා. මෙන්න මෙහෙම කරගත්තා. ලස්සනට ඔහොම තියාගත්ත ජූස් ටික පෙරෙන්න ඇරලා හිමීට අපිට පුළුවන් පිහිය පාවිච්චි කරලා හිමීට මෙන්න මෙහෙම තල්ලු කරන්න. මෙන්න මෙහෙම තල්ලු කරන්න පුළුවන්. look at that. wow perfectly done. වැඩිය තද කරන්නේ නැතුව බොහොම හිමීට මෙන්න මෙහෙම එකතු කරගන්න. මේ වැඩේ හාවරයි. අපි දාපු decorations vegetables ඒ ඔක්කොමත් එක්ක දැන් මේ vegetables උත් අපිට කන්න පුළුවන්. මාළුවා
ලස්සනට කුක් වෙලා තියෙන්නේ. අපූර්වට ලස්සනට තියෙනවා. මගේ කැරට් එක තියෙනවා නිකන් රිබන් වගේ. රසවත් වූ මගේ ෆිෂ් ඩිෂ් එක සාමාන්‍ය මාළු කරියක් හදනවට වඩා පෝෂ්‍යජනකත්වයෙන් වැඩි. අනිත් එක වැඩි වෙලාවක් ඉව්වේ නැහැ. අන්න ඒක තමයි විශේෂත්වය. සාමාන්‍යයෙන් අපි මාළු කරියක් හදනකොට වැඩි උයන්න එපා. මාළු හරි මොලොක් ඉක්මනින් ඉදෙනවා. ඉතින් ඉක්මනින් ඉදෙන මාළු කරිය මේ වගේ හදලා ඉවරලා මේසේ තිබ්බොත් බබාලත් ආසයි, බබාලගේ අම්මිල තාත්තිලත් ආසයි. මාළු කරියක් හදනවා වෙනුවට බේක් ෆිෂ් එකක් එහෙමත් නැත්නම් ස්ටීම් ෆිෂ් එකක් නැත්නම් පේපර් බෑග් එකේ හදාගත්ත මාළු ඩිෂ් එක හරිම මරු. මේ බලන්න සුවඳ. wow fresh and yummy fish dish එකේ ආස්වාදය මෙන්න මේ විදිහට ෆෝක් එකකින් චුට්ටක් තට්ටු කරලා ගත්තත් ලස්සනට මොලොක් වෙලා එනවා. wow it's so good. ඉතින් මම හිතන්නේ අපේ රටේ නිෂ්පාදන අපේ කටට දැනෙන විදිහට නිර්මාණය කරලා තියෙන විජය නිෂ්පාදනත් එක්ක මේ වගේ පේපර් බෑග් එකේ ස්ටීම් කරපු ෆිෂ් එකක් හදාගන්න ඔයාලට පුළුවන්. අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයගලන්ට පුළුවන් WhatsApp නම්බර් එකට කතා කරලා ඉවරලා නැත්නම් WhatsApp නම්බර් එකට ෆොටෝස් එවලා ඉවරලා ඔයගලන්ගේ හදපු ඩිෂස් අපිත් එක්ක බෙදා ගන්න. ඒ විතරක් නෙමෙයි තෑගි දිනා ගන්න අපූර්ව chance එකක් තියෙනවා. ඒකත් WhatsApp එක හරහාමයි ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. cook it down බලලා, comment කරලා, share කරලා අපිත් එක්ක එකතු වෙන හැමෝටම ඉදිරියේදී තවත් අපූර්ව chance එකකුත් එනවා. ඒව ගැන අපි විස්තර කියන්නම්. හැබැයි පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකම් බැලුවොත් තමයි cook with Don හැමදාම ලස්සන. අපි එනවා ආයෙත්.